අද වීඩියෝ එකෙන් කතා කරන්නේ People's Pay app එක හරහා තවත් account එකකට මුදල් යවන ආකාරය ගැන. ඉතින් තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක like කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා People's Pay app එක open කරගන්න. ඕපන් කරගත්තයන් පස්සේ ඔයාලා ඉන්නේ මේ වගේ තැනකට. මෙතනදී ඔයාලා පාස්වර්ඩ් එක ටයිප් කරලා හරි එහෙම නැත්නම් face ID එක හරි fingerprint එක හරි දීලා login වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනදී transfer කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එනවා. මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා pay from කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලගේ bank account එක select කරන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා pay to කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතනින් ඔයාලා new payment කියන එකට ක්ලික් කරන්න. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ list එකක් එනවා. මෙතනදී ඔයාලා පුරවන්න ඕනේ ඔයා යවන සල්ලි ලබන එක්කෙනාගේ account details. මුලින්ම ඔයාලා banks කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලා යවන සල්ලි ලබන එක්කෙනාගේ බැංකු ගිණුම අයිති මොන බැංකුවටද කියලා තෝරන්න ඕනේ. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් account number කියලා තියෙනවා. මෙතනදී ඔයා එයාගේ account number එක type කරන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා beneficiary name කියලා තියෙනවා. මෙතනදී ඔයා යවන සල්ලි ලබන එක්කෙනාගේ බැංකු account එකේ තියෙන එයාගේ නම සඳහන් කරන්න ඕනේ. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා amount කියලා තියෙනවා. එතන ඔයා යවන්න බලාපොරොත්තු වෙන මුදල සඳහන් කරන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා remarks කියලා තියෙනවා. අන්න එතන ඔයා මුදල් යවන හේතුව සඳහන් කරන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා save pay for reuse කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ bank account එක save කරලා තියාගන්න ඕන නම් ආයෙත් සල්ලි යවන්න මේ ටික් එක දාන්න. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා pay කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඒත් එක්කම ඔයාට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා නම් එහෙම ඔයාලා ළඟම තියෙන මහජන බැංකු ශාඛාවට ගිහිල්ලා මේ ගැන කියන්න. එතකොට එයාලා ඔයාලට ෆෝම් එකක් පුරවන්න දෙයි. ඊට පස්සේ ඔයාලට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. ඔයාලා pay කියන ක්ලික් කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා ඉලක්කම් 6ක. අන්න ඒක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන පල්ලෙහාටම ගියම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා confirm කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා your payment has been successfully completed කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මුදල් යැවීම සාර්ථකව කරලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි People's Pay app එක හරහා වෙනත් bank account එකකට සල්ලි transfer කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ ගැන නොදන්න වගේ යාළුවෙක් ඉන්නවනේ එයාලට දැනගෙන share කරන්න. තවම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.